ආයිබෝන් මිත්‍රවරුනි ඔයාලා ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. නයිමිරිස් ගස් 1500ක වගාවක් කරන්න යන තැනක් තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් වටේට අපි වට කරගෙන තියෙනවා. ඔයාලට මම පෙන්වන්නම් මෙතන අපි කොහොමද පැල ඉඳගෙන තියෙන්නේ කියලා. මෙන්න මේ ආකාරයෙන් 18 වගා බදුන මේ තියෙන්නේ. 18 වගා බදුන අරගෙන පැල දෙක ගානේ ඉඳගෙන තියෙනවා. ඉතින් පොඩි ඉඩක වැඩි පැල ප්‍රමාණයක් දාගන්න තමයි මේ දේ අපි කරගෙන තියෙන්නේ. පොත් ටික අපි ළඟ තියාගෙන තියෙන්නේ මිත්‍රවරුනි. පැල අඩියක් විතර ඉස්සෙනකම්. ඔයාලා බලන්න පොත් ටික අපි ළඟ තියාගෙන තියෙන්නේ පැල අඩියක් විතර උස් වෙනකම්. ඉතින් අඩියක් විතර උස් වුණාට පස්සේ ඔයාලට පේනවා මම පිටිපස්සේ මෙන්න මේ වට කරගත්තු භූමි ප්‍රමාණය අපි මේක විසිරවලා දානවා. වගාබදුන් ළඟ තියාගත්තු එකේ ප්‍රතිඵලය තමයි ඒ කියන්නේ අපිට තියෙන වාසිය තමයි මිත්‍රවරුනි පොහොර ටික අපිට පහසුවෙන් දාගන්න පුළුවන්. පැල චූටි කාලේ ඈතින් ඈත දුවන්න ඕනේ නැහනේ. නැත්තම් මේ වගා කරන්න ඉන්න භූමියේ පුරාම අපි දුවන්න ඕන. ඊට පස්සේ ජලය ටික අපිට පහසුවෙන් දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩියක් විතර උස් වෙනකොට අපිට පුළුවන් මෙන්න මේ භූමියේ විසිරවලා හරින්න. උඩින් අපි සෙවන දලක් දාගෙන තියෙන පැල වලට හිරුවැරිය වැඩි මෙතන පායනකොට දවල්ට තද හිරුවෙලියක් වැටෙනවා. ඒ නිසා සෙවන දලක් දාගෙන තියෙනවා. ඉතින් 18 බෑග් එකේ පැල දෙක ගානේ අපි සාර්ථකව ඉඳගෙන තියෙනවා. තවන් තැටි පැලයි තවන් පොට් පැලයි මේ සඳහා අපි ගත්තේ ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් වර්ගයේ. මිත්‍රවරුනි channel එක subscribe කරලා තියාගන්න, තවත් කට්ටියට බලන්න වීඩියෝ එක share කරන්න. ඔයාලගේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එකෙන් නොතේරුණු තැනක් තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න පුළුවන්. ඔයාලට ජයෙන් ජයම වේවා.